මේක මං කියනවා ලංකාවෙන් වෙච්චි කතාවකි. මේ ලංකාවේ රුහුණට වෙන්ඩ රුහුණු පැත්තේ දකුණු පැත්තට වෙන්ඩ එක හරක් මේ අයිතිකාරයෙක් හිටිය. එයා ගැල් වෙළඳාංකාරී. ගැල් වෙළඳංකාරයෝ කියලා කියන්නේ ඒ කාලේ මෙකල ලොරි අයිතිකාරයෝ වගේ. ලොරි අයිතිකාරයන්ට හැමතිස්සේම ලැබෙනවා හයර් අපේ බඩු ඔයාලගේ ලොරිවරින් ඇදල දෙෙන්ට. ඒ කාලේ මේ ගැල් අයිතිකාරය එහෙමෙක්කෙන. මේ ගැල් අයිතිකාරයට හරක් ගොඩාක් හිටිය. ඒ හරක් අතරේ එක හරකෙක් හිටිය. එයා තමයි මේ ගැල් අයිතිකාරය ඔය ප්‍රස්සාාව පටන් ගන්නකොට මුල් කාල ඉඳලම හිටපු හරකා. මෙයාගේ පළවෙනි ගවය. එයාගේ නම මහාදත්ත. මහාදත්ත ගවයා දැන් මේ ගැල් වෙළඳාංකාරය ගොඩක් දියුණු වෙච්ච කෙනෙක්. එයාට දැන් හරක් ගොඩාක් ඉන්නවා, කරත්ත ගොඩක් තියෙනවා. ඔය ගැල් වෙළඳාංකාරයා තාම මහාදත්තව බරාදින්න ගන්නවා. මේ වෙද්දි මහාදත්ත නාකි හරකෙක්. හැබැයි තාම කරත්තේ බඳිනවා. මහාදත්ත තමයි කරත්ත පෙළේ මුලින්ම කරත්තේ අදින්නේ. වී වගේක් අදින්න ලැබිලා අර ගැල් වෙළඳාංකාරයා රුහුණේ ඉඳලා කඳු කරේට වැහි කාලේ මේ වී ටික අරගෙන යනවා. මහාදත්ත තමයි ඉස්සරහින් ඇදගෙන යන්නේ. මහාදත්ත මේක ඇදගෙන යනකොට මහාදත්තට එක තැනකදී කරත්තේ පාරේ ලිස්සලා යන එක පාලනය කරගන්න බැරුව ගියා. බරත් එක්ක ඇදමින් හිටපු කරත්තේ ඔහොම පාරේ පැත්තකට ලිස්සලා ගිහින් මඩත් එක්ක කරකැවිලා කරත්ත රෝදේ පැත්තත් මඩ එරුණා. කොච්චර කරත්තේ බරද කියන්නේ මහාදත්තට කෙලින් හිටගෙන ඉන්න බැරුව එහෙම වැටුණා. දැන් කරත්තේ වැටිලා තියෙන්නේ අනිත් එක කරත්තයකටවත් යන්න බැරි වෙන විදිහට පාර හරස් කරගෙන. ගැල් වෙළඳාංකාරයා බැහැලා ආවා. බැහැලා වෙලා බැලුවා ශකේ වෙච්ච එකක්. දැන් කරත්ත ඔක්කොම පාරේ හිර වෙලා. හැරිලා බැලුවා වී ගොඩාක් කරත්තේ තියෙනවා. වී මලු බාලා ආපහු කරත්තේ උඩට ගන්න ගියොත් වෙලාව යනවා. වෙනම මහාදත්තව මාරු කරලා තව හරක් දෙන්නෙක්වත් බඳින්න ගියොත් ඒකටත් වෙලාව යනවා. ඒ නිසා ගැල් වෙළඳාංකාරයා මහාදත්ත ළඟට ගිහින් මහාදත්තගේ ඔළුව අත ගැව්වා. ඔළුව අත ගාලා කිව්වා පුතේ මහාදත්ත උඹ ඉතින් මගේ පරණම එකානේ. පුතේ උඹට පුළුවන්. උඹ මෙහෙම බර ඇද්දෙකෙද්ද? පුතේ උඹට පුළුවන්. පුතේ උඹ නැගිටපන්. ගණින් අයිය. උඹට පුළුවන් මේ බරත් එක්කම කරත්ත රෝදේ උඩට ගන්න. පුතේ මහාදත්ත ඇදපන්. මේ ස්වාමියා මහාදත්තට වීරිය දෙනවා. පුතේ මහාදත්ත අද උඹ මේ කරත්තේ උඩට අරගත්තොත් මං අද ගමන ඉවරුණාට පස්සේ උඹව නිදහස් කරනවා. මේ සතාට නිදහස ගැන කොච්චර හැඟීමක් හිත ඇතුලේ තියෙන්නේ නැද්ද කියන්නේ. මේ සතා නිදහස දෙනවා කියපු වචනෙට නැගිට්ටනේ. නැගිටලා හිතට හයිය ගත්තා. අර කරත්තේ මඩෙන් උඩට අදින්න ගැම්ම ගත්තා. පළවෙනි වතාවේ ගැම්ම ගත්තා. රෝදේ මගක් දුර ඇදලා තව ගැම්ම අල්ලන් ඉන්න බෑ අතහැරියා. ආපහු රෝදේ වැටුණා. 6 වතාවක් ගැම්ම ගත්තා. 6 වතාවෙම අසාර්ථකයි. දැන් මේ හරකට හොඳටම අමාරුයි. නමුත් නිදහස දෙනවා නිදහස. නිදහස උදෙසා මේ හරකා 7 වෙනි ගැම්ම ගත්තා. ඒක යාට දරන්න පුළුවන් මට්ටමක නෙමෙයි. ඒ ගැම්ම කොච්චර දරුණුද කියන්නේ. මෙයා කරත්තේ වාගයක් ඇදිගෙන එනකොට මෙයාගේ ලය පැලී ගියා. පපුව පැලෙනවත් එකම නහයෙන් ලේ පැන්න. එහෙම්ම මහාදත්ත ඇඟ ගැහි වැටුණා. අර ස්වාමියා බලාගෙන හිටියේ මිනිහා එකපාර ඔළුවේ අත තියාගෙන කිව්වා ඉවරයි ඒකත් ඉවරයි. ලියාපල්ල මේ හරකව ඇදලා දාපල්ල පාරෙන් පැත්තකට. ඕන් ඔය වෙන ගොන්නු දෙන්නෙක් බැඳලා මේක උඩට ගනින්න ගමන පරක් වෙනවා අපි යන්. ඔන්න ලෝකය. මහාදත්තව ලිහලා
පණ ගැහෙන හරකාව පාරෙන් අයිනට එහෙම අදල දැම්ම. වෙන හරක් දෙන්නෙන් දාලා බරටික ඇදල ගත්ත. අර ගැල්නායක දැම යනවා. මහදත්ත බලාගෙන ඉන්නවා. තරුණ කාලින්දල මං මේ මනුසය වෙනුවෙන් කම්පුරව්වා. මං කම්පුරලා මං හයියක් වෙච්චි මේ මනුසයා මං අසරණ වෙච්චි තැන මහම මෙහෙම දාලා යනවා. මහාදත්තගේ හිතට ලොක්කු ගැටීමක් ආවා. මේ ලෝකෙ පිංගතුනේ අපිට මුණ ගැහෙනවා ගොඩාක්. අපිට හයිය තියෙනකන් ඇසුරු කරන අය. අපිට හැකියාව තියෙනකන් ඇසුරු කරන අය. අපේ දක්ෂතා තියෙනකන් ඇසුරු කරන අය. අපිට යමක්කමක් කරන්න පුළුවන්කම තියෙනකන් ඇසුරු කරන අය. වලංගු කාසියතෙක් විසරයි අවලංගු වෙච්චි ගමන් ඉවරයි. මන් දන්නේ ඉතින් ඔයාලටත් එහෙම කට්ටිය හම්බෙලාද කියලා. එහෙම අය හම්බෙලා නම් කෝකටත් මං හිතන්නේ හොඳයි ලැහැත්ති පිට ඉන්න එක. එහෙම අය උනත් හම්බෙලා තියෙන්න පුළුවන්. දරුවෝ විදියට උනත් එහෙම ඉන්න බැරිද? ආදරය කරන හිතවතුන් විදිහටත් එහෙම ඉන්න බැයිද? මහාදත්ත පාරයිනේ දාලා අර මනුස්සයා යනවා. මහාදත්තගේ හිත වේදනාවෙන් තරහෙන් පිරෙනවා. මේ මනුස්සයා ගිහින් චූටි වෙලාවයි මේ පාරෙම එනවා එක මනුස්සෙක්. ඒ මනුස්සයා කුඹල්කාරයෙක්. කුඹල්කාරයෝ කියලා කියන්නේ අර සකපෝරුවේ කරකලා මැටි භාජන හදන කෙනෙක්. මෙයාට උවමනා කරන දෙයක් විදිහට තිබ්බා. හරක් හමක්. ගැහෙන හරකෙක් පාරේ ඉන්නවා. නහයෙන් ලේ ගලනවා. මරණාසන්නයි. මුව පාරේ දාලා ගිහින් තියෙනවා. අයිතිකාරයෙක් නෑ එහෙනම්. දැවැන්ත හරකෙක් මේ හරකාගේ උඩු කොටසේ ලොකු හං කෑල්ලක් තියෙනවා. කිනිස්ස අරන් මේ හරකාගේ උඩ හම මේ මනුසයා පණපිටින් කැපුවා. ගස්සල අර හම ගලවලා අරගත්තා. ඔතාගෙන මල්ලෙ දාගෙන මේ මනුසය ගියා. ඕම් පින්වතුනි මතක තියාගන්න ඕනේ තරම් හම්බෙන්න පුළුවන්. අපි හරහා වැටුණාට පස්සේ නැගිට ගන්න බැරුව ඉද්දී අපේ හැමෙන් වැඩක් තියෙනවා නම් හැම ගහගෙන යන්නේ උන් හම්බෙන්න පුළුවන්. ඒ තමයි වැඩිම හමුවීම. ඒ තමයි වැඩිම හමුවීම. හැම ගහපු හරකාගේ මස් නහර ගොබ විවෘත වෙලා විනාඩියක් වගේ ඇතුළත තව මිනිස්සෙක් එනවා. ඒ මිනිසයා වීණා වාදකයෙක්, වීණා හදන කෙනෙක්. එයාට උවමනාවක් තිබ්බා සතුන්ගේ නහර වෙලා. අර විවෘත වෙලා තිබිච්චි ශරීරේ උඩින් පේන්න තියෙන නහර ටික මේ මිනිසයා චූටි කිනිස්සකින් කපාගෙන ඒ අරන් ගියා. පුදුමයි සංසාරේ. දැන් මහදත්තට තාම පණ තියෙනවා. එයා වේදනාවෙන් තාම ඉන්නවා. එයාට එකපාර ඇහුණා බිරුම් හඬ. බල්ලෝ අරගෙන දඩේම යන දඩයන්කාරයෙක් ඊට පිටිපස්සෙන් ඇවිත්. අර බල්ලෝ දැකලා අර මහදත්ත ගවයාව බල්ලොන්ට බඩගිනි ඇවිත් මුඹුරනෝ. මේ ස්වාමියා අතහැරියා බල්ලෝ තුන්දෙනාව. උන් ඇවිත් අර විවෘත වෙලා තියෙන ශරීරයේ මස් ගොබ ඇද ඇද මහදත්තගේ මස් කෑවා. සම්පූර්ණයෙන් කණ්ඩ දුන්නේ වෙලාවට. ස්වාමියා මගක් කකා එද්දි මුං අල්ලලා දැන් ඇති යමල්ලා කියලා අරන් ගියා. දැන් මහදත්තගේ ජීවිතේ කෙලවර. තාම මහදත්තට පණ තියෙනවා. වේදනාව උහුල ගන්න බැරි නිසා ඇස් දෙක පියාගෙන මහදත්ත ඉන්නවා. කේන්තියෙන් පුපුරු ගහන හිතක් මහදත්තට තිබ්බේ. එකපාර මහදත්තට දැනුණා මොකද්ද සනීප අතක් මහදත්තගේ හිසේ තියුණා. ඇස් දෙක ඇරලා බලද්දි මහදත්ත දැක්කේ චීවරය. චූල පිණ්ඩපාතික තිස්ස කියන මහා තෙරපාන වහන්සේ තවත් 4 නමක් වැඩමවාගෙන මේ පාරේ වඩිමින් ඉන්නවා. ඒ මහදත්තට ජීවිතේ අන්තිම මොහොතේ කල්යාණ මිත්‍රයා කියන දුර්ලභ මුණ ගැහිම සතෙක් විදියට ලැබුණා. එයාට ලැබුණා. මහදත්තගේ හිසේ අත තියලා මේ මහරහතන් වහන්සේ අත තියෙනකොට මහදත්ත ඇස්සෙරියා. ඇවෙත්නි යාට පණ තියෙනවා. ඇවෙත්නි පහලින් ගලාගෙන යනවා 12 පාර. ඔය පාත්‍ර වලට වතුර අරන් එන්න. මෙයාගේ මේ අන්තිම වෙලාවේ අපි මෙයාට වතුර ටිකක් බොන්න දෙමු.
අර ස්වාමීන් වහන්සේලා වතුර ගෙනවුවා මහා දත්තගේ මුව විවර කරලා සංඝයා කටට වතුර වක් කළා. මහා දත්තට වාසනාවක්. ස්වාමියා අමතක වුණා, හැම ගහගෙන ගියපු එක අමතක වුණා, නහර ගලවපු එක අමතක වුණා. තමන්ගේ මස් කාපු බල්ලෝ අමතක වුණා. ඒ ඔක්කොම ටික අමතක වෙලා මේ උත්තමයා ගැන හිත නැවතුණා. මහරහතන් වහන්සේ කිව්වා "ඇවැත්නි, මෙයා අන්තිම තැන ඉන්නේ. මෙයාගේ පණ ටික යනකම් අපි ධර්මයේ සජ්ජායනා කරමු, පිරිතක් කියමු." උන්වහන්සේලා වාඩි වෙලා තැම්පත්ව මහා දත්තට ඇහෙන්න මහා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කළා. ඒ සතිපට්ඨාන සූත්‍රය උන්වහන්සේලාගේ නිකලෙස් ජීවිතවල කෙලෙස් නැති හදවත් තුලින් උන්වහන්සේලා මේ මහා සතිපට්ඨානය කියද්දි ඒකේ තිබිච්ච සංහිඳියාව ඒක මගේ වචනෙන් ඔයාලට කියන්න මට තේරෙන්නේ නැහැ. ඌට ඒක ගොඩාක් දැනෙන්නේ නැති. වචනයක්වත් නොතේරුණාට ඌගේ හිත නිවුණා. එහෙම ඇස්පිය වුණා. යලි ඇස් දෙක ඇරෙනකොට තව්තිසාවේ මනරම් දෙව්වේ මනක දේවරාජයෙක් වෙලා වේදනා පහව ගිහින් මතක් වුණා එකපාර ඒ උත්තමයෝ මට දීපු හැනසිල්ල නිසා. අහෝ මං මේ විමනේ උපන්නා, සන්තෝෂයක් උපන්න හිතේ. ඒ මොහොතෙම මහා දත්ත දේවරාජයා ඔය චූල පිණ්ඩපාතික තිස්ස කියන මහා රහතන් වහන්සේ හොයාගෙන ආවා. හොයාගෙන ඇවිත් ධනක් නමලා වැඳලා මහා රහතන් වහන්සේට කියනවා "ස්වාමීනි, ඔබ වහන්සේ මට අනුකම්ප කළා. ඔබ වහන්සේ නිසා මං තව්තිසාවේ උපන්නා. ස්වාමීනි, මම මහා දත්ත දේවරාජයා." ඒ දෙවියා ඉල්ලීමක් කළා. "ස්වාමීනි, මගේ අන්තිම මොහොතේ ඔබ වහන්සේලා එදා ලස්සන සූත්‍ර ගායනයක් කළා. ස්වාමීනි, මං ආපහු ඒක අහන්නයි ආසයි. ඔබ වහන්සේ මට අනුකම්ප කරන්න. මට ආයෙත් වතාවක් ඒ සොඳුරු සූත්‍ර ධර්මයේ දේශනා කරන්න." එදා එයා ඒ සූත්‍ර ධර්මය ඇහුවේ තිරිසනෙක් විදිහට පටු හිතක් තියාගෙන. අද මහා දත්ත දෙවියෝ ඒ සූත්‍ර ධර්මය අහන්නේ දේවරාජයෙක් ලෙස. මහා සතිපට්ඨාන සූත්‍රය නිම වෙද්දී චිත්ත ප්‍රීතිය ඉපදී මහා දත්ත දෙවියෝ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඒ මහා සතිපට්ඨාන සූත්‍රය අහගෙන ඉඳලා හිත පැහැදිච්චි හරකෙක්ගේ කතාවක්.